ප්‍රධාන දේ කන්ෆිඩන්ට් පිට වැඩ කරා. මම අනිවාර්යයෙන් මේක කරනවා. මේ දවස් 50 ගැම්මට කරනවා කියලා මට වැඩ කරගෙන හිතාගෙන වැඩ කර කිසිම දෙයක් ඕනේ නැහැ. කිසිම දෙයක් ඕනේ නැහැ. මේ දවස් 50 ගැම්මට වැඩ කරන ඕනම ගුලක් ඉන්න කියලා හිතන්න එපා දැන් ඉන්න මට්ටම. ඔයා ෆුල්ම ඉෆර්ට් එක දීලා වැඩ කරන්න. වැඩ කළා බලන්න ප්‍රතිඵලය කොහොමද කියලා. හරිද? අපි මෙඩිසින් ගියත් ඒ අන්තිමට අපිත් තියෙන ස්ට්‍රෙස් වල අඩු මට මේක කරගන්න පුළුවන් නේද? මම මෙඩිසින් ආයෙද ඉන්න අපරාධයේ මේ කාලේ එහෙම සිප්‍රෝ හරිද? එහෙම හිතාගෙන අපිත් කරේ. අන්තිම දවස් ටික වැඩ කරා සුපිරියට. කියන්නේ දෙන්න පුළුවන් ඔක්කොම කරා. දුන්නා. හරිද? දෙන්න පුළුවන් ඔක්කොම කාලේ දීලා මහන්සියලා වැඩ කරා. ගියම අන්තිමට ප්‍රතිඵල හම්බුණා ඒකට. හරි. එතකොට 2026 A level ළමයින්ට තව මාස සති 6ක් වගේ දවස් 50කටත් වඩා අඩු කාලයක් තියෙනවා. එතකොට මේ තියෙන දවස් ටිකෙන් කොහොමද වා ඉන්න මට්ටමට වඩා වැඩි මට්ටමකට යන්නේ කියන එක කියන්න තමයි දැන් මේ වීඩියෝ එක ප්‍රධාන වශයෙන් කරන්නේ. එතකොට මේ වීඩියෝ එක 2026 ළමයෙක්ට ඕනම බයෝ කරන ළමයෙක්ට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි. ඕනම එක්කෙනෙක් බයෝ කරනවා නම් අනිවාර්යෙන් බලන්න ඕන එකක්. මේ බයෝ වල අපි කොහොමද වැඩිපුර ලකුණු ස්කෝර් කරන්නේ? කොහොමද බයෝ වලින් ඒකක් ගන්න කොහොමද තියෙන මට්ටමට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න කියන එක තමයි ප්‍රධාන වශයෙන් මම මේක කියන්නේ. හරිද? එතකොට මම 2020 ෆ්‍රෙෂ් අයි එක කරනකොට ඔය කොවිඩ් අනම්මනම් ඇවිල්ලා කාලයත් එක්ක කොහොම හරි මේ බයෝ වලට එකක් ගන්නවා මම MCQ 47ක් ගහලා. හරිද? එතකොට MCQ 47ක් ගහපු එකේ රහසක් නැහැ. ඉතින් වැඩ වර්ක් හાર્ඩ්. බයෝ වල බයෝ වල තියෙන ප්‍රධාන එකම රහස තමයි තියරි පාඩම් කරලා මතක තියා. ඒ කවුරු මොනවා කිව්වත් බයෝ වල තියෙන එකම රහස තමයි තියරි පාඩම් කරලා මතක තියාගන්න එක. හරිද? ඒක තමයි බයෝ වල රහස. හරි. එතකොට ඒක පැත්තකින් තියමු අපි. දැන් කොහොමද මේ තියෙන දවස් කිහිපයේ පොඩි කාලයනේ තියෙන. ওই කාලෙන් කොහොමද වැඩිපුර ලකුණකට යන්නේ? කොහොමද කාලේ මැනේජ් කරගන්න ඕන? කොහොමද මොන දේවල්ද වැඩිපුර කරන්න ඕන කියලා බලමු. තාදයන්ද මේ දවස්වල සෑහෙන බොරු ප්‍රචාර අනම්මනම් එන පොරටෝ බොරු තමයි ගොඩක් වෙලාට කියන්නේ. ඒ කියන්නේ මෙහෙම. බයෝ වල වැඩිපුරම ස්කෝර් කරන්න පුළුවන් MCQ එක. MCQ සාමාන්‍ය එකක් ගන්න ඕන නම් MCQ 44ට වඩා අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. කවුරු මොනවා කිව්වත් එහෙම තමයි කතාව. කලාතුරකින් ඒක නැති වෙනවා. 44ක් හෝ ඊට වඩා වැඩි නම් ඒකක් ගන්න පුළුවන්. හරිද? බොහෝ දුරට ඒකක් එනවා. කියන්නේ MCQ 44ට වඩා ගහනවා කියන්නේ අරු එසේ එකත් අනිවාර්යෙන් ලියන දැනුමක් තියෙනවා. දැන් මට ඔය මේ ඇහිලා තියෙනවා සමහර පොඩි උන්. කියන්නේ දැන් මෙහෙම සීන් එකක් තියෙනවනේ. දැන් සෑහෙන්න බොරුත් තියෙනවා YouTube එකේ. YouTube එකේ ඇත්ත වගේම බොරුත් තියෙනවා. Taman දැනගන්න ඕනේ ඒවට අහු නොවි ඉන්න. හරිද? මට අහුණු පොඩි එක්කෙනෙක් කියනවා පොඩි කොල්ලෙක් මේ පොරත් මෙඩිසින් ආවේ මේ මම බයෝ පේපරේ රචනා වලට 150න් 150ම ගත්තා කියලා. හරිද? ඒ කියන්නේ මේ A level පේපරේ රචනා හතරටම ඒ පට්ටවල් බොරු. එහෙම ගන්න එහෙනම් ඌ අයිලන්ඩ් ෆස්ට් වෙන්න ඕනේ නැත් අයිලන්ඩ් ෆස්ට් නෙවෙයි. එහෙම සාමාන්‍ය අයිලන්ඩ් ෆස්ට්වත් නෑ සාමාන්‍ය. 150න් 150ම. ඒ කියන්නේ ඒක තමයි ඇත්ත කතාව. මේ බයෝ වල මේ ලකුණු සාමාන්‍යයෙන් අයිලන්ඩ් ෆස්ට්ටත් ඒ සාමාන්‍යයෙන් තියෙන 90ක් වගේ. ඒ කියන්නේ බයෝ වල මේ එසේ එක ලියන්න අමාරුයි. එසේ එක අමාරු කියන කතාව මේ පොයින්ට් 50ක් විතර ලියන්න ඕනේ එසේ එකකට. ඒ 50ම අපිට මතක සමහර වෙලාවට එකක් දෙකක් මිස් වෙනවා. ඒක සාමාන්‍ය දේවල්. ඒකින්ද බයෝ වල MCQ ඒ කියන්නේ බයෝ පේපරේ වැඩිපුර ස්කෝර් කරන්න පුළුවන්, වැඩිපුර ලකුණු ගන්න පුළුවන්. ඒක තමයි MCQ පේපර්. MCQ එකෙන් ගේමක් ගහන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඒ එකට කියන උපරිම ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. ඒකක් ගන්න ළමයි නා අනිවාර්යෙන් MCQ 44ට වඩා වැඩියෙන් ගන්නවා. හරිද? ඒක තමයි කතාව. හරි. දැන් කොහොමද අපි එච්චර ප්‍රමාණයක් ගහන්නේ? මොන මේ දවස්වල මොනවද කරන්න ඕන කියලා බලමු. මේ දවස්වල ප්‍රධාන දේ තමයි ඔයා මොන දේ කරා මොන විෂය කරා ගැම්මෙන් වැඩ කරන්න. නියම් ඔහේ උදාසීනව කම්මැලි කමේ එහෙම වැඩ කරන්න එපා. හරිද? සබ්ජෙක්ට් තුනට නෙමෙයි ඕනම සබ්ජෙක්ට් එකක් කරලා මේ දවස් ටිකේ මේ නිකන් අයියෝ බෑ අනේ බෑ කියන සීන් එකේ තාදයක් තමයි ඔය ලෙඩ වෙන වැඩ කරන්නෙත් නැතුව ලෙඩ වෙන්නෙත් නැතුව මේ දවස් ටිකේ කොහොම හරි ගේමක් ගන්න. හරිද? එතකොට බයෝ කරනවා නම් අනිවාර්යෙන් ඔයාට රිසෝස් බුක් එක තියෙනවනේ. සම්පත් පොත කියලා එකක් තියෙනවනේ. හරිද? එතකොට සම්පත් පොත කියලා තියෙනවා ජාතික අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ගන්න පොතක් තියෙනවා. ඒකෙන් තමයි 95කට වඩා වැඩි ප්‍රමාණයක් පොත් මේ පේපරේ හැදෙන්නේ. හරිද? කියන්නේ සම්පත් පොත හරියට පුළුවන් නම් ගේමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව බයෝ වල. දැන් කෙමිස්ට්‍රි ෆිසික්ස් වල එහෙම නැහැ. කොහෙන් ආවිද මොන ගාන ආවිද දැන් බයෝ වල එකම කතාව ඒකෙන් පිට අහන්නේ නැහැ. සම්පත් පොතෙන් පිට සාමාන්‍යයෙන් අහන්නේ නැහැ. දැන් තා ගොඩක් ළමයි බයෝ ෆේල් වෙන කියන්නේ බයෝ වලට ලකුණු අඩු වෙන හේතුවක් තමයි මම දැකලා තියෙන ඕන තරම්
සමහර පන්ති තියෙන ඕන දේ එපා දේ දෙකම උගන්වනවා. නිකන් හෙන හැලි උගන්වන්නේ. බයෝල මම දැක්කා. ඒ කියන්නේ එච්චර අර නිකන් සමහර සර්ලා ඉන්න ඔය පරණ සර්ලා ඔය මම නම් කියන්නේ ඔය දැන් ඔය තරුණ ගුරුවරු ගොඩක් ඉන්නවා. ඔය සමහර පරණ සර්ලා ඉන්න හොඳ සර්ලා. ඔය පරණ සර්ලා ගොඩක් යල්පැන ගිහපු කට්ටිය. ඒ කියන්නේ මම ඔය පරණ සර්ලාට බනිනුනේ පොරලා හිතන්නේ ඒ දවස්වල හිටපු අර නිකන් ආදිකාලි සීන් එකට තමයි තාම හිතන්නේ. අර මේ මම දැක්ක ඔය බයෝ සර් කෙනෙක් ඉන්නවා. එහෙම මම පර්සනලි බannව නෙමෙයි. ඕන් නැති මගුල එපා මගුල ඔක්කොම ගන්න. එතකොට ළමයට පාඩම් කරගන්න බැහැනේ. ප්‍රමාණය වැඩිනේ. ලොට් එක වැඩුණාම ඉතින් කරගන්න බැරි වෙනවා. කරන එක කොහොමත් කරනවා. මොන දේ වුණත් නැත්තම් කරගන්න බැරි වෙනවා. හරි. ඒක නිසා ওই සම්පත්පත තියෙන සම්පත්පතෙන් පිටින් අහන්නේ ඒක තමයි ප්‍රධාන ඇත්ත. හරිද? ඒක නිසා ඔයාලා සම්පත්පොත කියන එක හොඳට බලා ගන්න. එතකොට ඒක බලා ගන්න ඕන කොහොමද? ඔයා මේ දවස් ටිකේ කරන්න ඕන සම්පත්පොත ගත්තා. පාඩම් කොටස් 10ක් තියෙනවනේ. මේ පාඩම් 10ට පාඩමින් පාඩම ඔයා පළවෙනි පාඩම ගන්න. පළවෙනි පාඩමේ මොනවද තියෙන්නේ කියලා බලාගෙන ගියා. එතකොට මුල්ම ජීවීන් සම්භවය උනේ වර්ෂය. මුල්ම ජීවීන් වර්ගය. එහෙම දාගෙන යනවා. ඔයා කොලයක් හරි පෑනක් ගැන පොතක් හරි කොල සෙට් එකක් හරි අරගෙන මේ පාට වලින් ලියාගත්ත කට්ටක් ගාලා ෂෝට් නෝට් එකක් ගහගන්න. ෂෝට් නෝට් එකක් ගහගෙන ගිහිල්ලා මේ දැන් මුල් පාඩම ගත්තා. ජීවීන් සම්භවයනේ මුල්ම ජීවීන් තමයි විෂම පෝෂණ නිර්වාහී ප්‍රඥාශීලී මුලින්ම තියෙන. ඒ කියන්නේ ওই 2020 A level MCQ එකේ පළවෙනි ප්‍රශ්නේ තමයි මුල්ම ජීවීන් කාණ්ඩය මොකක්ද කියලා. මම ඒක බලාගෙන ගියේ නැත්තම් පළවෙනි පාඩම සුළු කොට තකලා ගියේ. එතකොට පළවෙනි පාඩමේ පළවෙනි ප්‍රශ්නේ ආවා ඒක වැරදි. හැබැයි MCQ 47ක් තිබ්බා. 47න් එකක් ඒ කියන්නේ 50න් එකක් වැරදුනේ අරක දන්නේ නැහැ මම. පළවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ ඉතුරු දෙක වැරදුනේ අර මං ඕ කියන්නේ ප්‍රශ්නේ හරියට කියෙව්වේ නැහැ. කියන්නේ සමහර වෙලාවට අපි ප්‍රශ්නේ අහන්නේ නොවන්නේ. අපි ප්‍රශ්නේ මුල් ටික විතරක් කියවලා ටක් ගාලා උත්තරේ ගහනවා. අර එහෙම කරන්න එපා කවදාවත්. ඒ වැරදි කරන්න එපා. තමන් බයෝ වලට නම් වෙලාව මදි වෙන්නේ නැහැ. අනිවාර්යෙන් සිහියෙන් පේපර් එක කරන්න. අනිවාර්යෙන්. සිහියෙන් පේපර් ඕවර් කොන්ෆිඩන්ට් වෙන්නේ නැත් එපා. හරිද? කොන්ෆිඩන්ට් එක වැඩි වුණාට පස්සෙත් આવුත්. ඕවර් ගියාට පස්සෙත් આવුත්. හරිද? මේ අද ලෙඩ වෙලා ඉන්නේ මම අද වීඩියෝ එක දාන්න ඕනේ හින්දා දාන්නේ. මේ රැයෙන් අමාරුවෙන් මාත් ඉන්නේ. හරි. ඒක පැත්තකින් තියමු. එතකොට දැන් අර විදියට රිසෝස් බුක් එක ගත්තා පාඩමින් පාඩම අර විදියට මේ රිසෝස් බුක් එක අරගෙන අර විදියට ෂෝට් නෝට් එක ගැහුවා. දැන් වැඩිපුර අපි දන්නවා අනිවාර්යෙන් අහන්නේ මොන කියන්නේ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අහන්නේ මොකද පේපර් ටිකක් ගත්තා ඔයි පාස් පේපර් අවුරුදු ටිකේ ගත්ත ටිකක් බලා ගන්න පාස් පේපර් ටික කරලා බලන්න පාස් පේපර් වල අනිවාර්යෙන් අහලා තියෙනවා අනිවාර්යෙන් MCQ මෙන්න මේ MCQ ටික අහනවා ඔය මොකක් හරි ජීවීන් සම්භව වෙන වර්ෂය නම් මම ඒ ටික මොකක් හරි ඒ වර්ෂයක් හරි ඒ පළවෙනි පාඩමෙන් පැත්තකට දාන්න ඔය දෙවෙනි පාඩමෙන් ඔය දෙවෙනි රසායනික පදනමනේ සාමාන්‍ය දෙවෙනි පාඩමේ ලකුණු 20ක් විතර එනවා 20ක් විතර එනවා ඇත්තටම full 100න් 20ක් විතර එනවා අනිවාර්යෙන් ස්ට්‍රක්චර් එකක් එනවා ස්ට්‍රක්චර් භාගයක් එනවා එසේ එකක් අනිවාර්යෙන් එනවා එසේ එකට ලකුණු 7.5 නේ ඒතකොට 7.5 ස්ට්‍රක්චර් භාගයයි ගෝමාර ලකුණු 20කට වඩා සෙට් වෙනවා මේ එතකොට දෙවෙනි පාඩමේ වාකර කාබනික අණු 4 බලා ගන්න ජලයත් බලා ගන්න ජලයත් වැදගත් කාබනික අණු 4 බලා ගන්න කාබනික අණු 4 හැදිලා තියෙන සංඝටක ඊට පස්සේ ඒව කාර්ය කෘත්‍ය ඒ ටික රට්ටක් ගාලා ෂෝට් නෝට් එක ලියන්න සාමාන්‍ය ඒව එසේ එකකට වුණත් අහන්න බැරි කමක් නැහැ ප්‍රෝටීන වල රසායනික ව්‍යුහ පැහැදිලි කරන්න. එතකොට කාබන් හැදිච්ච ඒවා කොහොමද මේවල ව්‍යුහ මොනවද අනම්මන කතා ගොඩක් තියෙනවානේ. ඒ ටික පැහැදිලිව ලියා ගන්න. ඒවා එසේ මට්ටමකට දක්වා ලියා ගන්න. එතකොට ලිපිඩ් වල මොනවද හැදිලා තියෙන්නේ මොනවද? කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. ඒ විදිහට මේ ඒකේ ව්‍යුප්පන්න මොනවද? අනම්මන කතා ගොඩක් තියෙනවා. අනිවාර්යෙන් හැම එකම කෘත්‍ය. ඊට පස්සේ සෛලී ඉන්ද්‍රියා ගත්ත ඒවල කෘත්‍ය ටික බලාගත්තා. ෂෝට් නෝට් එක ගැහුවා. හරිද? ෂෝට් නෝට් එක ගැහුවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය තියෙනවනේ පරිලෝකන සම්ප්‍රේෂණ. ඊට පස්සේ තාදයක් තමයි ඔය හැම සෛලී ඉන්ද්‍රිකම්ම බලන්න ශූනස්ටික ප්‍රාග්නස්ටික දෙකේම තියෙද ශූනස්ටික තියෙන මොනවද ප්‍රාග්නස්ටික මොනවද තියෙන්නේ. ආලෝක අන්වීක්ෂයෙන් බලන්න පුළුවන්ද ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බලන්න පුළුවන්. ඕනම එක සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බලන්න පුළුවන්.
හැබැයි ආලෝකන්වික්ෂයෙන් බලන්න පුළුවන් කීපයේදී. හරිද? අනේ ඒවත් බලා ගන්න. ඒවා තියෙන පොතේ හිම්ම දීලා. හරිද? ඊට පස්සේ ওই අනුනන විභාජයෙන් අනිවාර්යෙන් MCQ එකක් අහනවා. අනුනනේ ලක්ෂණ හරි මොකක් හරි අනුනනේ කතා අනුනනේ වෙන්නේ මොකක් කොහොමද? ඊට පස්සේ ගුණණයත් එන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණය අනිවාර්යෙන් එනවා. ප්‍රභා සංශ්ලේෂයේ ක්‍රියාවලිය කියන්නේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂයේ C3 තිර කිරීම, C4 තිර කිරීම, ප්‍රභා සංශ්ලේෂණයේ වෙන්නේ මොකද්ද? ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයේ කෘත්‍ය ඒ කතා ගොඩක් ප්‍රභා සංශ්ලේෂණයේ එසේ එකක් වුණත් එන්න පුළුවන්. අනිවාර්යෙන් ස්ට්‍රක්චර් කැලලක් එනවා. හරිද? ඒ ටික බලාගන්න. ඊට පස්සේ තව මොනවා එන්සයිම් වල ලක්ෂණ ඒවා අනිවාර්යෙන් බලාගෙන යන්න. මේ දවස් ටිකේ කරන්න ඕන මං කරේ. මං ওই MCQ 47ක් ගැහුවේ ෆස්ට් අයි එකේ. හොඳටම මං ෆස්ට් අයි එකේ MCQ 47ක් ගැහුවා. මට රචනා ලියා ගන්න පුළුවන් වුණේ හරියට 2:00මාරයි. ඒ කියන්නේ මං දැනගෙන ලිව්වේ 2:00මාරයි. ඉතුරු 1:00මාරක් ලිව්වා මං. ඒ වුණාට මට මතක නැහැ හරියට මං බොරු ලිව්වේ. කියන්නේ බොරු කියන්නේ මට හිත කියන්නේ අර නිකන් මතක ටික ලිව්වා. හරියටම කන්ෆිඩන්ට් කියන්නේ යම් කිසි එකක් මතක නම් අපිට තියෙනවනේ ඔළුවේ මතකේ තියෙනවනේ ඒක. මතක නැත්තම් අපි හිතලන ලියන්නේ බොරු දාලා. ඔයා එසේ එකේ ඕන තරම් දන්න මගුල් ඔක්කොම ටික ලියන්න. දන්න ඔක්කොම ටික ලියන්න පොයින්ට්. මේ කාදයක් තමයි එසේ එක ලියනකොට අනිවාර්යෙන් මේ පොයින්ට් වශයෙන් විතරක් නෙවෙයි. ඒක පැහැදිලි කරලා අර ඡේදය වගේ ලියන්න. එතකොට අපිට වචන මේ කියන්නේ අපිට පොයින්ට් මිස් වෙනව අඩුයි. ඡේදයක් වගේ ලියන්න. දැන් උදාහරණයක් හරිතලාව කියන්නේ දිත්ත පල්ල මේන්ජිකාවක් ඒව තියෙන හරිතලාව එහෙම දියව කතා එහෙම දිගට ලියා ගන්න. ප්‍රභා සංශ්ලේෂක සෛලවල තමයි තියෙන්නේ. හරිතලාවල් තියෙනවා 70 වැස්සරයිට කොණ්ඩිය අනම එහෙම ලියාගෙන යන්නේ. හරිද? ඡේද වගේ ලියන්න අනිවාර්යෙන් පොයින්ට් වශයෙන් ලියන්න යන්න එපා. දැන් තාදයක් තමයි බයෝ අනිවාර්යෙන් ඔයා හොයාගන්න මොනවයි? මාකි ස්කීම් පරණ අවුරුදු වල 2019 ඉඳන් මාකි ස්කීම් ටික ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒ ටික හොයාගෙන බලන්න එකට ඔයා මිය කරලා මේ කියන්නේ පේපර් එක කරලා බලන්න මාකි ස්කීම් එක මොකක්ද අහලා තියෙන්නේ. ඉරි ගහලා තියෙනවා. මේ ප්‍රකාශන නැත්තම් දෙන්නේ නැහැ. ඒ ඉරි ගහන්නේ කීවර්ඩ් අනිවාර්යෙන් දැනගන්න ඕන. දැන් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකද්ද කියලා කියනකොට ඒකේ තියෙන්න ඕන කීවර්ඩ් ටිකක් තියෙනවා. හරිද? මට මතක නැහැ දැන් හරියට ඒවා. ඒ වල කීවර්ඩ් තියෙනවා. ඒ මේ මොකද්ද? මාකි ස්කීම් අරගෙන ඒ කීවර්ඩ් ටික බලාගෙන පාඩම් කරගන්න. හරිද? මේ ටික තමයි එන්න ඕනේ. තාදයක් තමයි පුළුවන් තරම් බර වචන දාලා ලියන්න. හරිද? මොකද්ද ප්‍රභා සංශ්ලේෂණයේ ශාක සෛලවල ශාකවල කාබනික ආහාර හැදේ කියන නිපදවේ කියන එකට වඩා සංශ්ලේෂණයේ වේ කියන එක හරි. හරිද? අන්න ඒ වගේ වචන තියෙන්න ඕන. හරිද? තේරුණාද පැහැදිලිද කතා? පුළුවන් තරම් බර වචන දාලා ලියන්න. එසේ එක. ස්ට්‍රක්චර් වල තියෙනවනේ ඍණ ලකුණු සීන් යන්නේ. ඒ මොකෝ ඍණ ලකුණු කතා. ඍණ ලකුණු වල කතා මෙහෙම. ඔන්න දැන් අහලා තියෙනවා අන්තස්ප්ලාස්මීය ජාලිකාවල වෘත්තයන් 4ක්. සිලිඳු එකේ වෘත්තයන් 4ක් අහලා තියෙනවා. ඔයා 3යි දන්නේ 2ක් බොරු ලියන. හරිද? එතකොට 4යි 5ක් ලියලානේ. පහෙන් දෙකක් වැරදි ඇත්තට. අහලා තියෙන 4යිනේ. බොරුවට ඒකුත් ලියලා. ඒකත් වැරදි. හරිද? අරකට ඍණ එකක් එක අඩු වෙනවා. ඍණ එකක් ඇඩ් වෙනවා. ඊට පස්සේ එතන 3ක් හරි දෙකක් වැරදිනේ. වැඩිපුර එකක් ලියන්නේ. ඒකට ඍණ එකක් එකතු වෙනවා. එතකොට ඍණ ඇත්තම ලකුණු දෙකයි. පැහැදිලිද කතාව? ඒ කියන්නේ 4ක් අහලා 4 ලියන්න. වැඩිපුර බොරු ලියන්න යන්න එපා. ස්ට්‍රක්චර් එකේ. හරිද? ස්ට්‍රක්චර් එකේ වැඩිපුර බොරු ලියන්න යන්න එපා. බොරු ලියන්න කියත් දන්න මේ බොරුවක් කරන්න කියලා ලකුණු අඩු වෙනවා. හරිද? කෙමිස්ට්‍රි ෆිසික්ස් වල ඒ කතාව නැහැ. බයෝ වල තමයි ඒ කතාව තියෙන්නේ. ඔය සමහර ළමයි ලකුණු අඩු කර ගන්නවා නිකන් බොරු ඕනටට බොරු ලියන්න යන්න එපා ස්ට්‍රක්චර් එකේ. හරිද? දැන් මම අර කිව්වපු විදියට පාඩමින් පාඩම ගත්ත රිසෝස් බුක් එකේ අර විදියට ෂෝට් නෝට් ගහගෙන ගියා. මම අන්තිම දවස් ටිකේ කරේ එහෙම. මේක ගොඩක් ඉෆෙක්ටිව්. එතකොට විභාගෙට දවස් 2-3ක් යනකොට අර ටික බලාගත්තා. තාදයක් තමයි බයෝ MCQ පේපර් එක කරා කියන්නේ. ඔන්න දැන් ඔන්න හෙට කියනවා අද තමයි MCQ පේපරේ තිබ්බේ A level එකේ මම ඔන්න MCQ පේපර් එක කරා. දැන් MCQ පේපරේ බලලා ඔයාලට හිතා ගන්න පුළුවන් ඒකට අහන්න මොනවද කියලා. බැරි වෙලාවත් MCQ එකේ ප්‍රභා සංශ්ලේෂණය වගේ මාතෘකාවක් අහලා තිබ්බේ නැත්නම් අනිවාර්යෙන් එසේ ස්ට්‍රක්චර් එනවා. පැහැදිලිද? අර අහපු නැති ටික බලා ගන්න. හරිද? ගොඩක් වෙලාවට එහෙම තමයි. MCQ පේපරේ බලලා එසේ පේපරේ හිතා ගන්න පුළුවන්. මේ ටික අනිවාර්යයෙන් දැන් මම ෆස්ට් අයි එකේ හිතාගත්තු ටික එහෙම ආවා. හරිද? එහෙම ආවා. හරිද?
එහෙම තමයි අපි සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් පේපර්ස් කරලා සබ්ජෙක්ට් එකේ ඉන්නකොට අපිට තේරෙනවා මේ වලින් වැඩිපුර අහන්න පුළුවන් කියලා. හරිද? ඒව මෙනෝ. තා දෙයක් තමයි ඒ කියන්නේ මේ දවස් ටිකේ තාදික දෙයක් තමයි හොඳම දේ කොන්ෆිඩන්ට් පිට වැඩ කරන්න. හොඳම කිසිම දෙයක් හිතන්න එපා. කිසිම දෙයක් හිතන්න එපා. කිසිම ප්‍රශ්නයක් ඔලුවට ගන්න එපා. ප්‍රශ්න කෝටියක් තියෙන්න පුළුවන්. කෝටිය නෙමෙයි කෝටියකුයි 1000කුයි තිබ්බත් හිතන්න එපා. හිතන්න නැතුව වැඩ විතරක් කරලා. වැඩ කරලා ඉවර වෙලා ඒ ලෙවල් ඉවර වුණාට පස්සේ ඕන මගුලක් හිතා ගන්න. හරිද? ඒකින්ද මේ දවස් ටිකේ කිසිම දේවල් ඔලුවට දාගන්න නැතුව අනම්මනම් ඔය වෙලාව විනාශ වෙන වැඩ කරන්නේ නැතුව ෆෝන් ඊට පස්සේ සෝෂල් මීඩියා අනම්මනම් ඔය ඒවා ඒ ගොම් පාට් කර මේව කරන්න බෑ ඉතින්. හරියට. හරිද? ඒ ගොම් පාට් කර මේව ඒ කියන්නේ හරියට කරලා ගේමක් ගහන්න නම් අනිවාර්යෙන් මේ ඒ වලින් ඔක්කොම ඈත් වෙලා මේකට විතරක් ફોකස් කරලා මේ වැඩ කරන්න වෙනවා. හරිද? අනිත් එක ඒ වලින් වෙන්නේ ඩිස්ට්‍රැක්ෂන් එක විතරයි. කිසිම ඔයාලට ඇති වෙන දෙයක් නැහැ නේ. පොඩි සතුටක් හම්බ වෙනවා වෙලාව කන එකේ. තාදයක් තමයි මේ දවස්වල පොඩ්ඩයි FB වගේ ගියොත් එක්සෑම් පොඩ්ඩයි ස්ට්‍රෙස් එකේ ඉන්නේ. ඔයා දැන් විනාඩි 10කට යන එක පැය දෙකක් තුනක් ගිහලා දන්නේම නැතුව. හරිද? ඒකින්ද YouTube වුණත් ඔයා අනිවාර්යෙන් වැඩකට ඇති දෙයක් විතරක් බලන්න. නිකන් ඔය අනම්මනම් බල ඉන්නේ යන්න එපා. ඊට පස්සේ මොකක් හරි ඔය මොටිවේෂන් හරි මොකක් හරි පන්තියක් හරි බලන්න ගිහිල්ලා පන්තිය බලනට අමතරව ඊට සින්දුයි අරකෑ මේ සින්දුවක් දෙකක් අහන්න. අහුවට කමන්නේ. ඕන්ට වඩා නෙමෙයි ෆිල්ම් මනම් ටීවී සීරීස් ඔය ගොම් පාට් දාන්න යන්න එපා. ඒ ඔක්කොම කරන්න පුළුවන් එක්සෑම් ඉවර වෙලා. හරිද? ඒ ගොඩක් ළමයි කරන ගොන් වැඩ තමයි. හරිද? මේ ෆිල්ම් මනම් බලන්න. ඒව පස්සේ බලා ගන්න පුළුවන්. හරිද? ඒක නිසා අනිවාර්යෙන් මේ දවස් ටිකේ හරියට වැඩ ටික විතරක් කරන්න. හරි සබ්ජෙක්ට් තුන බෙදාගෙන. දැන් මේ වීඩියෝ එක ඕන ළමයින්ට වැදගත් වෙනවා. ඕනම ළමයි ඕනම ඒ ලෙවල් කරන ළමයි ප්‍රධානම එක තමයි හොඳ මයින්ඩ්සෙට් එකකින්. ඒ කියන්නේ තාදයක් තමයි දැන් අපි ඕනම ඉගෙන ගන්න ළමයි තමන්ගේ අනාගතේ කැරියර් එක තීරණය වෙනවා. තමන් කැරියර් එක තීරණය වෙනවා මොකක් මතේ? තමන් ආශ්‍රය කරන සර්කල් එක, යාළුවෝ සෙට් එක, තමන්ගේ සමාජ වටපිටාව ඒ ටික මත රඳාපවතින. තමන් පට්ටම අපතේ ටිකක් ආශ්‍රය කරනවා නම් බොහෝ දුරට තමන් වලබහින්න නිකන් විනාශම් වෙන සම්භාවිතය වැඩි. ඒ නිසා ආශ්‍රය කරන්න කවුරුත් නැත්තම් පැත්තකට වෙලා තනියෙන් වැඩ කරගන්න. හරිද? තනියෙන් කරන්න. තනියෙන් ඉන්න පුළුවන්. හරිද? මේ ඒක නිසා මේ එහෙම කරන්න. හරිද? දැන් මට මතකයි කියන්නේ අපේ කියන්නේ මෙහෙම යාළුවෝ ඉන්න එක ටයිප්. දැන් මට يعني මං ඩයල් යම් කිසි පුද්ගලයෙක් මට කිව්වා දැන් උගේ හොඳම යාළුවා කුඩුකාරයෙක් හරි මන්නේ හොඳම යාළුවා මේ විභාගෙත් ෆේල් මොකක්වත් නැහැ ඌ කොහොම හරි මොකක් හරි කියලා අට ගියා කිව්වා. හරිද? ඌ මෙඩිසින්. ඌ හොඳ රෑන්ක් එකක් දාලා මෙඩිසින්. සාමාන්‍ය එහෙම වෙන්නේ නැහනේ. සාමාන්‍ය මෙහෙම හොඳම යාළුවෙ වෙන්න අනිවාර්යයි. දැන් මගේ හොඳම යාළුවෝ ඔක්කොම කැම්පස්. එයා හරි යාළුවෙක් සෙට් වුණොත් කියන හොඳම යාළුවෝ හරියට සෙට් වුණොත් ඔක්කොම ගොඩ රැළ පිටින් ගොඩ යනවා. හරිද? දැන් අතන මේ කතාව බැලුවොත් මේ ඉතින් උගේ හොඳම යාළුවෝ නන්නත්තර වෙලා ගියා. හේතුව මොකද? අඩුම කැම්පස් යන්න බෑ. කැම්පස් හරි මොකක් හරි අධ්‍යාපනින් ජයග්‍රහණයක් තියෙන්න බෑ. හේතුව ඌ හොඳ යාළුවෙක් නේ ඌ. අර නිකන් අර තියෙනව කර වචනයක් කෑන්නෙන් වචනයක් තියෙන. හරිද? ඒ වගේ ඩයල් එක. ඒ කියන්නේ රියල් උන් වගේ ආව ආශ්‍රය කරන්න හොඳ නැහැ. මෙඩිසින් නෙමෙයි මොන. කියන්නේ තමන්ගේ හොඳම යාළුවෙක්. තමන් හොඳ තැනකට ගිහිල්ලා ඌට කෙලම කෙල වෙලා යනවා නම් ඌ යාළුවෙක් නෙමෙයිනේ. හරිද? එහෙම තමයි කතාව. ඒකින්ද තමන් දැනගන්න තමන්ට තේරෙනෝනේ. කවුරු හරි තමන් ඕන හැම කෙනාම බලන් තමන්ව වටන්න. තමන් නැගිටිනවට තමන් ගේමක් ගහනට කවුරුවක් කැමති නැහැ. හරිද? ඒක තමයි ඇත්ත කතාව. කොහොම හරි ගේමක් ගැහුවා කියන ගේමක් ගහලා ඔන්න දැන් තැනක ඉන්නවා කියන. ඒත් අර hina වෙන්නේ අර නිකන් කතා කියන්න බැරි කමට තමයි hina වෙන්නේ. කන්ග්‍රැචුලේෂන් කියලා කියනවා දින්නට පස්සේ. හරිද? බක්කරි කරගත්තට පස්සේ කන්ග්‍රැචුලේෂන් කියාගෙන එනවා. මම වැරදිලා බලන්න. කතා කියායි මම මෙහෙම කිව්වයි, අහම කරන්න කිව්වයි. ඒක නිසා තමන් දැනගන්න ඕන තමන් ගේමක් ගහන්න. හරිද? හොඳට මහන්සියලා වැඩ කරා. හරිද? කෙලුණාට පස්සේ කවුරුවත් නැහැ ඇත්ත කතාව. ඒක නිසා මේ හොඳට මතක තියාගෙන මේ දවස් ටිකේ වෙන වැඩ කරන්නේ නැතුව පාඩම් වැඩ ටික විතරක් කරගෙන දවස් 50 මැනේජ් කරගෙන බයෝ අර විදියට සම්පත් පොත
අර විදියට බලාගෙන ෂෝට් නෝට් ගහගෙන ටක් ගාලා අර මාකි ස්කීම් ටික 2019 ඉඳන් මාකි ස්කීම් ටික ගත්තා ටක් ගාලා බැලුවා මොනවද අහලා තියෙන්නේ පුළුවන්. ප්‍රධාන දේ කොන්ෆිඩන්ට් පිට වැඩ කරා. මං අනිවාර්යෙන් මේක කරනවා. මේ දවස් 50 ගැම්මට කරනවා කියලා මට වැඩ කරගෙන හිතාගෙන වැඩ කර. කිසිම දෙයක් ඕනේ නැහැ. කිසිම දෙයක් ඕනේ නැහැ. මේ දවස් 50 ඔව් ගැම්මට වැඩ කරන ඕන මගුලක් එන්න කියලා හිතන්න එපා දැන් ඉන්න මට්ටම. ඔයා ෆුල්ම එෆර්ට් එක දීලා වැඩ කරන්න. වැඩ කළා බලන්න ප්‍රතිඵලය කොහොමද කියලා. හරිද? අපි මෙඩිසින් ගියත් ඒ අන්තිම කාලේ අපිත් තියෙන ස්ට්‍රෙස් වෙලා අඩෝ මට මේක කරගන්න පුළුවන් නේද මම මෙඩිසින් ආයේද ඉන්න අපරාධේ මේ කාලේ එහෙම හරිද එහෙම හිතාගෙන අපිත් කරේ අන්තිම දවස් ටික වැඩ කරා සුපිරියට කියන්නේ දෙන්න පුළුවන් ඔක්කොම කර දුන්නා හරිද දෙන්න පුළුවන් ඔක්කොම කාලය දීලා මහන්සියලා වැඩ කරා ගේම අන්තිමට ප්‍රතිඵල හම්බුණා ඒකට අනිවාර්යෙන් පුළුවන් හරිද කරපු හින්ද කියන්නේ ඒක නිසා මේ බය නැතුව වැඩ කරන්න මේ කාලේ හොඳටම ඇති. හරියට වැඩ ටික කරගන්න. මම මේ කෙමිස්ට්‍රි කරන්න ඕන විදියත් කියලා දෙන්නම් මේ තදවත් දෙකකින් විතර මම මේක දාන්නම්. ඒක නිසා මේ ওই විදියට වැඩ කරගෙන යන්න. ඔය අනම්මනම් ඔය සෝෂල් මීඩියා වලයි මේ කාලේ නිකන් නිස්කාරණේ විනාශ කරගන්න එපා. හරිද? ඔය වීඩියෝ බල හිටියේ කියලාත් එහෙම මොටිවේෂන් වීඩියෝ බල හිටියේ කියලාත් මේ එහෙම ගොඩ යන්නේ නැහැ, සීන් යන්නේ නැහැ එහෙම. ඒකින්ද වැඩ කරන එක තමයි ප්‍රධාන දේ. හරිද? වැඩ නොකර පාස් වෙන්නේ නැහැ විභාගේ. හරිද? වැඩ කරොත් පාස් වෙනවා. වැඩ කරේ නැතොත් ෆේල් වෙනවා. ඒක තමයි කතාව. ඒක නිසා හොඳට මතක තියාගෙන මේ දවස් ටිකේ ගේමක් ගන්න. හරිද? පැහැදිලිද? කෙමිස්ට්‍රි කරන්න ඕන විදියක් මම කියලා දෙන්න. ඊළඟ වීඩියෝ